පුතේ 2028 උසස් පෙළ කරන ඔයාලට මේ වෙනකොට හම්බෙලා ඇති අපේ තියරි පන්තියේ තාත්වික සංඛ්‍යා කියන ටියුට් එක. පුතේ අපි ඒකේ තමයි අද ගණන් හදන්නේ. විශේෂයෙන්ම තුන්වෙනි ගානේ ඔයාලා බලන්න තුන්වෙනි ගානේ රෝමිලාක අංක 1 අපි පන්තියේ හදමු දැන්. ඒකේ පුතේ තියෙන සාමාවර්ත දශමයක්. ඒතර සාමාවර්ත දශමයට අදාළ තුල්්‍ය පරිමේය සංඛ්‍යාව සොයන්න කියලා තමයි තියෙන්නේ. මේ බලන්නකෝ තුන්වෙනි ගානේ රෝමිලාක අංක 1 0.73 සාමාවර්තයේ වර්ගය ගුණ කරන්න තියෙන්නේ 0.5 සාමාවර්ත 5 තුන්වෙනි බලය. පුතේ මේක මේ දැන් මේකේ උත්තරේ අපි හොයනකොට මුලින්ම අපි මේ සාමාවර්ත දශමය නැති කරගන්න ඕනේ. ඒ කියන්නේ සාමාවර්ත දශමයට අදාළ භාග සංඛ්‍යාව හොයාගන්න ඕනේ. ඒක හරිම ලේසි වැඩක් කරන්න තියෙන්නේ. දැන් මුලින්ම මේ අකාව වෙනම ගන්න. අරන් සුළු කරලා භාගයක් ලෙස ලියා ගන්න. ඊට පස්සේ මේ අකාව ගන්න සුළු කරලා භාගයක් ලෙස ලියාගෙන ඊට පස්සේ මෙතෙන්ට ආදේශ කරලා උත්තරේ ගමු. එතකොට මේ කව අපි x කියලා ගමු. x සමානයි 0.7 3 සාමාවර්තය. හොඳයි. යයි ගනිමු. ඊට පස්සේ සාමාවර්ත දශමයක් භාග සංඛ්‍යාවක් ලෙස ලියා ගන්නවා කියලා කියන්නේ එක්තරා විදියක පොඩි පුංචි ප්‍රොසෙස් එකක් ඒක ඇතුලේ තියෙනවා. පොඩි ප්‍රොසෙස් එකක්. හරිද? ඒක වෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ මීට කලින් ගාණක් හදලා නැති කෙනෙක්ට උනත් තේරෙන්න මම මේක විස්තර කරන්නම්. මෙතන ඔයාලා දීලා තියෙන දශම සංඛ්‍යාව x කියලා ගන්න. y කියලා හරි a කියලා හරි b කියලා හරි ගන්න. ඒ නොටේෂන් එක ටිකක් වැදගත් වෙනවා මේ ඉස්සරහට සුළු කිරීම වලදී. ඒ හින්දා නිකම්ම 0.7 සාමාවර්තය කියලා ගන්නේ නැතුව මේ x කියලාම ගන්න බලන්න. හොඳද? ඊට පස්සේ මේකේ සාමාවර්ත 3 හොඳට පේන්න ලියා ගන්න. දැන් කොහොමද සාමාවර්තයක් කියලා කියන්නේ? නැවත නැවත සමානව ආවර්ත වෙනවා. ඕක අංක 1 කියලා ගමු. ඊට පස්සේ මම කරන වැඩක් තමයි 1 ගුණ කරනවා 10න්. හරිද? 1 10න් ගුණ කරනවා. එතකොට මෙතන x 10x බවට පත් වෙනවා. මේ දශම ස්ථානයේ දැන් මේ පැත්තත් 10න් ගුණ වෙන්න එපයි. එතකොට මේ දශම ස්ථානය එක දශම ස්ථානයක් එහා පැත්තට පයින්නවා. ඕක අංක 2 කියලා නම් කරගමු. දැන් හොඳට අහගන්න පුතේ සාමාන්‍යයෙන් අපි මෙතෙන්දි කරන්නේ ඔයාලා කලින් එකපාරක් හරි ගාණක් හදලා තියෙන අය දන්නවා මේ දශම ස්ථාන ටිකට ෂොට් එක දෙන්න යන්නේ. කියන්නේ උන් ටික සම්පූර්ණයෙන්ම පද්ධතියෙන් අයින් කරගන්න ඕනි. එතකොට මම දෙකෙන් එක අඩු කළාට දශම ස්ථාන සෙට් එක නැති වෙලා යන්නේ නැහැ. හේතුව තුනේ ගොඩවල් ටිකක් නැති වෙන්න නම් තුනේ ගොඩවල් ටිකක්ම තියෙන්න ඕනි. මෙතන ඉස්සරහා තියෙන 7 හින්දා ඔය කතාව කරන්න බෑ. අපි කරන්නේ ආපහු දෙවනි ප්‍රකාශනය. කියන්නේ මේ දෙවනියා ආපහු 10න් ගුණ කරගන්නවා. එතකොට මෙතන එනවා CIX කියලා. මෙතනින් එනවා 73.33333 කියලා එනවා. දැන් හොඳට අහගෙන ඉන්න. දැන් කරන්නේ දෙකෙන් එක අපි අඩු කරලා දාමු. දෙකෙන් එක අඩු කරනකොට CIX ගෙන් 10x අඩු වුනහම 90x. මෙතන මාර ලස්සනයි මේව ගොඩාක් ලියන්න ඕනේ නැහැ. ඔයාලට තේරෙනවා 73.3 ඒවා ගොඩක් 7.3 ඒවා ගොඩකින් අඩු කරනකොට මේ තුනේ ගොඩවල් ටික නන්නත්තර වෙලා නැති වෙලා යනවා. නැති බංගස්ථාන වෙලා යනවා. එතකොට 73න් අඩු කරන්න තියෙන්නේ කොටින්ම 7 විතරයි. 73න් 7ක් අඩු කරාම 64යි කියලා අපිට ලියන්න පුළුවන්. නේද? නැහැ 64යි නෙමෙයි 66යි. 66යි කියලා අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ x සමානයි මේ බලන්න 66 බෙදීම 90. තව මේක හොඳට සුළු කරගන්න පුළුවන් මං හිතන්නේ 6න් බෙදෙනවා. එතකොට 11 බෙදීම 90 කියලා කියන්නේ මේ 11න් sorry මේ 6න් බෙදුවාන් පස්සේ මෙතන 11යි. මෙතන 6න් බෙදුනහම පස්සේ 1යි 30ට 5යි. ඔය තියෙන්නේ. අන්න එහෙනම් හොඳට බලන්න මම මේක දැන් ඔයාලා මේ ගාන වෙනම ලියන්න. එතකොට අපි දැන් හොයාගෙන තියෙනවා මේකා සමානයි කියලා. මේකා සමානයි කියලා අරන් තියෙනවා 11 බෙදීම 15යි කියලා. හරිද? දැන් ඔය වගේම
0.5 සාමාවර්තයත් ඔය වගේම භාගයක් ලෙස ලියා ගන්න ඕනේ. මොකද පරිපූර්ණ වර්ගයක් ලියන්න බැහැනේ මේක මෙහෙම තියෙනකොට. දශම සංඛ්‍යා මේක අන්ත දශමයක් නම් අන්ත දශම කියන්නේ මොකද්ද? දශම සංඛ්‍යා ටික සීමා සහිත නම්. එතකොට වර්ගය ලියන්න පුළුවන්. අසීමාන්තිකව තියෙනවා නම් දශම සංඛ්‍යාවක පරිපූර්ණ වර්ගය ලියන්න බෑ. ඒකයි අපි මේ විදිහට පරිමේය සංඛ්‍යාව. පරිමේය සංඛ්‍යාව කියන්නේ මොකද්ද? එක්ක භාග නැත්තම් නිකිල. භාගයක් ලෙස ලියාගන්නේ අන්නේ හේතුව හින්දා. අපි 0.5 සාමාවර්තය ගමු y කියලා 0.5 සාමාවර්ත 5. හොඳයි. ඊට පස්සේ යයි ගනිමු කියලා ලියා ගන්න. එතකොට මම ඔයාලට කිව්වා 5 හොඳට පේන විදිහට ලියා ගන්න. ඔය මේක අංක 1. 1 ගුණ කරනවා 10න් තේරුම් ගන්නයි 10න් ගුණ කරන්න කියලා. අපි මේ යන්නේ වෙන කිසිම දෙයකට නෙමෙයි. අපි මේ යන්නේ පහේ ගොඩවල් ටිකකුයි ඒ වගේම තව පහේ ගොඩවල් ටිකකුයි අඩු කරලා දාගන්න. මේ දශම ස්ථාන එකක් පයින්නවා 5.5 ඔය විදිහට. ඊට පස්සේ දෙකෙන් අපි එක අඩු කරලා දාමු. දෙකෙන් එක අඩු කරනකොට මේ බලන්න 10යි y ගෙන් y අඩු කරනකොට 9යි y. මේ දශම ස්ථාන ලොට් එකම මේ දශම ස්ථාන ලොට් එකට කැපිලා යනවා අඩු කරද්දී. ඇත්තරම මේ පූර්ණ සංඛ්‍යාව මේ කොටස අඩු කළාම ප්‍රමාණවත්. එතකොට මේ බලන්න 5 බෙදීම 9යි. මේ බලන්න එතකොට මෙතෙන්ට එන්නේ 5 බෙදීම 9යි. හරි. දැන් එතකොට x වල අගය හොයාගත්තා, y වල අගය හොයාගත්තා. දැන් පුළුවන් ඔයාලට අර සමීකරණයට ආදේශ කළා අගය හොයාගන්න. දැන් අපිට දීලා තියෙන එක්කෙනා මොකද්ද? 0.7 සාමාවර්ත 3 එකගේ වර්ගය ගුණ කරන්න තියෙන්නේ 0. සාමාවර්ත 5න්. නේද? හොඳයි. මේකට අගයන්න ආදේශ කරන්න. ඊට පස්සේ 11 බෙදීම 15 වර්ගය ධන 5 බෙදීම 9 වර්ගය නෙවෙයි sorry ඝනය. මේක සුළු කරාම අපිට අවසාන උත්තරයක් ගන්න පුළුවන්. මම මේක සුළු කරන්නම්. 11 ගුණ කිරීම 11 යට 15 ගුණ කිරීම 15 මෙතන 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 5 9 ගුණ කිරීම 9 ගුණ කිරීම 9 සුළු වෙනකොට පුතේ මෙහෙමයි සුළු වෙන්නේ 5ට 15 කැපුණාම 3යි 5ට 15 සුළු වුණාම 3යි ඔච්චර තමයි සුළු වෙන්නේ. ඊට පස්සේ 11න් ගුණ කළා 5න් ගුණ කරන්න ඕනේ. 3 වරක් 3 9යි. එතකොට 9ව 4ක් තමයි මෙතන සෙට් වෙන්නේ. හොඳයි අපි බලමු අවසාන උත්තරේ මොකක්ද කියලා. එතකොට අවසාන උත්තරයට එන්නේ පුතේ එතකොට අවසාන උත්තරේ වෙන්නේ මම මේක සුළු කරලා ගෙනාවා 605 බෙදීම 65යි 61. ඔන්න ඕක තමයි අවසාන උත්තරේ වෙන්නේ. එතකොට සාමාවර්ත දශමයක්. දැන් මේවා ගොඩක් කලාවට 12 ශ්‍රේණියේ පළවෙනි වාරයට එන ගණන්. හොඳද? එතකොට 12 ශ්‍රේණියේ පළවෙනි වාරයේ වාර විභාගයකට මේ වගේ ගණන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට පුතේ අපි ඊට පස්සේ යමු මේ ඒකෙම රෝම ඉලක්කාංක 2 ගැටලුවටත් අපි ඒකත් හදමු. ඒකෙත් සාමාවර්ත දශම ගණනක් තමයි තියෙන්නේ. තාත්වික සංඛ්‍යා ටියුට් එකේ 3 වෙනි ගානේ දෙවනි රෝම ඉලක්කම ගැන කතා කරොත් මෙන්න මේක තමයි ගාන. මේකෙන් අපි අහනවා මේක පරිමේය සංඛ්‍යාවක් ලෙස ප්‍රකාශ කරන්න. පරිමේය සංඛ්‍යාව මම ආයෙ කියනවා එක්ක භාග සංඛ්‍යාවක් ලෙස මේක ලියලා දාන්න ඕනි. නැත්තම් නිකිලයක් විදිහට මේක අවසාන උත්තරේ ලියලා දාන්න ඕනි. ඒක තමයි අපේ ගානේ අහන්නේ. එතකොට පුතේ මෙහෙම 3 දැන් සාමාවර්ත 3 කියන්නේ 3 ඒවා ගොඩාක්නේ. 6 සාමාවර්ත කියන්නේ 6 ඒවා ගොඩාක් කියන එක. 2යි 7යි දෙකටම සාමාවර්තද කියන්නේ 2 7 2 7 2 7 කියමින් යනවා. දැන් එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේ එහෙම ලියාගෙන අපිට ඍජුව එකපාර මේ භාගයක් ලෙස ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැහැ. එතකොට අපි කරන්නේ මේ සංඛ්‍යා තුන වෙන වෙනම අරගෙන සුළු කරලා භාග සංඛ්‍යාවක් ලෙස ලියාගෙන පස්සේ ඇවිල්ලා මෙතෙන්ට ආදේශ කළා අවසාන උත්තරේ ගන්නවා. තේරුණාද? හොඳයි. අපි එතකොට මේ අපේ තියරි පන්තිය ගොඩාක් කරලා තියෙන්නේ. එතකොට මේ අකාව මම x කියලා ගන්නවා අර ඉස්සෙල්ලා විදිහම තමයි. හරිද? යයි ගනිමු ඒවා ලියන්න. x සමානයි 0.2.7යි 2.7යි 2.7යි ඔය විදිහට යන්න.
ඕක අංක 1. එක අපි ගුණ කරමු 100න්. ඇයි 100න් ගුණ කරන්නේ 10න් ගුණ කරන්නේ නැතුව? 100න් ගුණ කරන්නේ මේ දශම ස්ථාන දෙකක් පැනලා මෙතෙන්ට යනකොට. මේ දශම ස්ථානයේ දශම ස්ථාන 1යි 2ක් පැනලා මෙතෙන්ට යනකොට ආය 2.7 ඒවා ගොඩක් හම්බ වෙනවා. එහින්දා ඊටමත් පොඩි තර්කයක් එතන තියෙන්නේ දශම ස්ථානයේ කොටස් මේ පැනලා හම්බස් 2.7යි 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 කිය කොහොම යනවා. ඊට පස්සේ මම කරන්නේ දෙකෙන් එක අඩු කරනවා. හරිද? 100යි x වලින් x අඩු කරාම 99යි x වෙනවා 27. දැන් මේ බලන්න 2.7යි 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 කියන ඔක්කොම ගොඩකින් මේ අකාව අඩු කළාට පස්සේ මේ ඒ දශම ස්ථාන ගොඩම නැති වෙලා යනවා. 27 කියන පූර්ණ සංඛ්‍යාමය කොටස බිඳුවෙන් අඩු කිරීමක් වගේ දෙයක් තමයි වෙන්නේ. එතකොට x බෙදන්න තියෙන පුතේ 27 බෙදීම 99න් මම හිතන්නේ 9න් බෙදනවා 3 බෙදීම 11යි. දැන් මේ වැඩේ හරි. හරිද? එතකොට මේකා වෙනුවට ඉදිරි වැඩ කටයුතු වලදී අපිට 3 බෙදීම 11 කිසිම ප්‍රශ්නයක් නැතුව භාවිතා කරන්න පුළුවන්. අපි දැන් අපි යමු 0.6 සමාවර්තයට 0.6 කලින් ගානදී අපි කලින් ගානෙත් හැදුවා 0.5 සමාවර්තය 0.6 සමාවර්තයේ මම y කියලා ගන්නවා. ඔයාලා ලියන්න අර ගානක් හදනකොට ලස්සනට ඊයි ගනිමු. අර ඒ වගේ දේවල් නිකන් අර කටුවට හදන්න නැතුව ලස්සනට නිකන් ගණන්කාරයෙක් වගේ ඒවා ලස්සනට ලියලා අපි කියන්නේ අපි පන්තිවල කියන්නේ ගානක් හරියට නිකන් අර කතාවක් කියනවා වගේ. ඔය දැන් කතන්දර කියලා දෙන පොඩි උන්ට ලස්සනට ස්ටෙප් බයි ස්ටෙප් අන්න ඒ වගේ හරිය ලස්සනට කතාවක් ගොඩනගෙනවා වගේ මේ ගානක් අවසාන පිළිතුරු දක්වා ගොඩනග ගන්න. අර තැන් වල දැන් හිතන්න කතාවක් වුණත් තැනින් කිව්වොත් මැද ටිකකුයි නේද අන්තිමේ ටිකකුයි මුල ටික. එතකොට කතාව හරියට පැහැදිලි නෑ. ඒ වගේ තමයි තැන් වල ලියන්නේ නැතුව මේ කතාව ලස්සනට ගොඩනගන්න. එතකොට y සමානයි 0.6 සමාවර්තය. එතකොට අපිට පුළුවන් 6 ඒවා ගොඩක් කොහොම පේන්න ලියන්න. ඒක තේරෙනවා හරිද? ඒක හරිය සරල දෙයක්. ඊට පස්සේ එක මම 100ෙන් නෙමෙයි ගුණ කරන්නේ 10ෙන්. හේතුව කියන්නේ එකක් පැන්නාම ඇති. එතකොට 10යි y සමානයි 6.66666 කියලා ඔන්න ඔහොම එන්නේ. ඕක අංක 2. දෙකෙන් අඩු කරන්න 1. 10යි y ගෙන් y අඩු කරාම 9යි y. 6ෙන් බිංදුව අඩු කළාම 6යි. මේ බලන්න y වලට එන්නේ 6 බෙදීම 9 හෙවත් 2 බෙදීම 3. අන්න ඒවා ඉතින් අර මෙහෙම තියන්න එපා. මේක සරලම ආකාරයෙන් තියන්න. උඩයි යටයි දෙකම මේ පොදු සාධක නැති වෙන විදිහටම සුළු කරන්න. එතකොට දැන් ඔයාලට පැහැදිලි මේ අකා වෙනුවට ඉදිරි අනාගතයේදී අපිට නුදුරු අනාගතේ නේද? නුදුරු අනාගතයේදී අපිට පුළුවන් y මේ 2 බෙදීම 3 භාවිතා කරන්න. තව අපි යන් ඉස්සරහට තව ගානක් මේ ගානේ තව කොටසක් තියෙනවානේ මේ මෙන්න මේ කාව භාග සංඛ්‍යාවක් ලෙස ඔය බය වෙන්න එපා. හරිද? සමහරක් ළමයි හරි බයයි පරිමේය කියන වචනෙට. පරිමේය සංඛ්‍යාවක් කියලා. මෙහෙම හිතන්න. පරිමේය සංඛ්‍යාවක් කියන්නේ එක්ක භාග සංඛ්‍යාවක් නැත්නම් නිකිල සංඛ්‍යාවක්. ඒ වගේ සරලව මතක තියාගන්න. මේ වගේ සංඛ්‍යා පරිමේය සංඛ්‍යා. මේ වගේ සංඛ්‍යා පරිමේය සංඛ්‍යා. මේ වගේ සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා. ඔය මේවත් එක්ක අපි වැඩ කරන්නේ නැහැ. පරිමේයක කොටසෙදී. පරිමේය සංඛ්‍යාවක් නෙමෙයි මේක. මම ඔයාලට පරිමේය සංඛ්‍යාවක අර්ථ දැක්වීම කිව්වොත් ඒක පොඩ්ඩක් ඉතින් චූට්ටක් ඇඩ්වාන්ස් විදිහට තමයි අපි කියන්නේ. පරිමේය සංඛ්‍යාවක අර්ථ දැක්වීම තමයි ඕනම පරිමේය සංඛ්‍යාවක් p බෙදීම q ආකාරයට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. p බෙදීම q ආකාරයට. pq ගැන කියනවා pq කියන්නේ නිකිල වෙන්න ඕනේ. හරිද? pq නිකිල වෙන්න ඕනේ. q බිඳුව නොවේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ හරය බිඳුවක් වෙන්න බෑ. මොකද ඔයා දන්නවා බිඳුවක් තිබ්බොත් හරේ ඒක අර්ථ දක්වන්නේ නැහැ. ඊට පස්සේ මේ දෙන්නටම පොදු සාධක තියෙන්න බෑ. ඕක තමයි අර්ථ දැක්වීම පරිමේය සංඛ්‍යාවක. ඒක ටිකක් බර වැඩි නම් ඒක තමයි ඒක ඕනේ ඉංජිනේරු පීඨයකට යන්න ඒ අර්ථ දැක්වීම දැනගෙන තියෙන්න ඕනේ. නමුත් මම කියන්නේ දැන් ඔයාලට ඕන නම් වැඩ කටයුතු කරන්න පරිමේය සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද? එක්ක භාග නැත්තම් නිකිල. භාග නැත්තම් නිකිල. එහෙම මතක තියාගත්තත් ඉෂුව එකක් නැහැ. ඊට පස්සේ අපි යන් ඉස්සරහට z හරි දැන් ඊට පස්සේ මේ y හරි දැන් z කියලා ගන්නවා ඔන්න ඔය එක. ඊට පස්සේ මම මේක දශම ස්ථාන ටික හොඳට පේන්න ලියන්නම්. ඔය ඕක අංක 1. 10න් ගුණ කළාට වැඩක් නැහැ. ඒ කියන්නේ වැඩක් නැහැ කියලා කියන්නේ
18.3 කියලා එනවා. මේ තුනේ ගොඩවල් ටිකයි මෙතන තුනේ ගොඩවල් ටිකක් නැහැ. 8 ඉස්සරහා ඉන්නවනේ. ඒක අවුලක් එතකොට. හොඳද? දැන් අපි කරන්නේ දෙවනියාව ආපහු 10න් ගුණ කරනවා. එතකොට 10යි සෙට් වෙනවා 100යි සෙට් බවට 18 සෙට් වෙනවා. මේ දශම ස්ථානේ මෙතෙන්ට ගියාම 183.3 කියලා ওই විදියට දිගටම එනවා. දැන් කරන්න තියෙන්නේ හරිම ලේසි වැඩක්. ඔයාලට 2න් 1 අඩු කරන්න. sorry 3න් 1 අඩු කරන්න. 3න් 2. CI S ගෙන් 10යි x අඩු කළාම 90යි z. sorry CI Z ගෙන් 10යි z අඩු කරාම 90යි z. 183න් 18ක් අඩු කළාම කීය දෙන්නේ ඇත්තටම? 183න් 18ක් 20ක් අඩු කළාම 163යි 165යි. 165යි කියලා එන්නේ. ඊට පස්සේ z ගෙන් මේක බෙදුවාම 100 z කියලා කියන්නේ එතකොට 165 බෙදීම 90. මේක මම තව දුරටත් හොඳට සුළු කළොත් එහෙම අපිට 15න් බෙදා ගන්න පුළුවන්. 15 වේවා එතකොට මෙතන 11ක් සෙට් වෙනවා. එතකොට මෙතන ඉන්නේ 90 15න් බෙදුවාන් පස්සේ 6යි. මම පොඩි දෙයක් ඔයාලට කියන්නම්. දැන් සාමාන්‍යයෙන් ඔයාලා දැන් තාම උසස් පෙළ තාපු කට්ටියනේ නේද? ළඟදීනේ උසස් පෙළ කරන්න ගත්තේ 12 ශ්‍රේණියේ. එතකොට ඔයාලට ඕන නම් පුළුවන් මේකේ හරි වැරදි බලන්න. මෙහෙම විභාගෙදි කැල් පාවිච්චි කරන්න දෙයක් නැහැ. දැන් ඔයාලා ගෙදර ඉන්න අයනේ. ඔයාලට පොඩ්ඩක් මේකේ හරිද වැරදිද බලන්න දැන් ළඟ හිටියොත් යාළුවගෙන් අහගන්න හරි පුළුවන් නේද? ඔයාට ආවේ කීයද? එහෙනම් මටත් ආවේ නේද? එහෙම පුළුවන්. නමුත් මේකේ ඔයාලට හරි වැරදි බලන්න මේක ආපහු කැල් එක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. 11යින් බෙදන්න. මේක මුලින් හදනකොට කැල් පාවිච්චි කරන්න එපා. අන්තිම උත්තරේ පොඩ්ඩක් 11යින් බෙදුවාන් පස්සේ මේකයි මෙන්න මේකේ කැල් එක. මේක බෙදුවාන් පස්සේ මෙන්න මේක කැල් එකේ. ඒ කියන්නේ අපි හදලා තිනවා හරිනේ. ඊට පස්සේ ඕවා ගිහිල්ලා අන්න අතෙන්ට ආදේශ කළා උත්තරේ ගන්න. මම එතෙන්ටම ආදේශ කරන්නම් දැන්. 3 බෙදීම 11. 3 බෙදීම 11. ඊට පස්සේ 0.6 සමාවර්තය කියලා කියන්නේ 2 බෙදීම 3. 1.8 සමාවර්තය කියලා කියන්නේ 11 බෙදීම 6. හරි. ඕක සුළු කරන්න තියෙන්නේ 11ට පුතේ 11 කැපිලා යනවා. 3ට 6 කැපිලා 2යි. මේක සුළු කරන්න විදියක් නැහැ. 2ට 2 මේ වර්ගෙ හින්දා. ඒ හින්දා 2 වර්ගය කියන්නේ 4යි. 3 වර්ගය කියන්නේ 9යි. අන්න උත්තරේ 2 බෙදීම 9 කියලා හොඳ පරිමේය උත්තරයක් එනවා ඉතින්. හොඳද? ඒක ඒ විදිහට තමයි ඒ ගාන හදන්නේ. ඊට පස්සේ අපි යමු ටියුට් එකේ තාත්වික සංඛ්‍යා ටියුට් එකේ 4 වෙනි ගානට. හරි පුතේ අපි දැන් යන් තාත්වික සංඛ්‍යා ටියුට් එකේ 4 වෙනි ගානට. මේකේ අහන්නේ ගෝලයක පරිමාව සහ වර්ගඵලය සොයන්නලු අරය දීලා තියෙන මේ ගාන. පුතේ දැන් මේක හදන්නදී ඔයාලා ගෝලයක පරිමාව දැනන් තියෙන්න ඕනි. ගෝලයක පරිමාව මොකද්ද? හරි ඊට කලින් මම මේ ගාන හදලා ඉන්නම්. ඊට පස්සේ මම ගෝලයේ පරිමාවට සූත්‍ර ලියන්නම්. දැන් අරය 0.0 සාමාවර්ත 8යි 1 කියලා තියෙන්නේ. මේ බලන්න 4 වෙනි ගාන පන්ති හදන. දැන් මේ වගේ ගෝලයක් තියෙනවලු. ගෝලයක් කියලා කියන්නේ මේක තැටියක් නෙමෙයි. මේක ඝන වස්තුවක්. හොඳද? ඝන වස්තුවක්. මේකේ රේඩියස් එක අරය ගාන දීලා තියෙනවා 0.8යි 1 සාමාවර්තය කියලා. හොඳයි. එතකොට මම මුලින්ම කරන්නේ මේක භාග සංඛ්‍යාවක් ලෙස ලියා ගන්න උත්සාහ කරනවා. ඒක අපි දැන් ඉස්සෙල්ලා කරපු හින්දා දැන් හොඳට අපිට පුළුවන් වෙලා තියෙන්න ඕනේ. මේ විදියට සාමාවර්ත 8යි 1 අපි ඔහොම ලියාගෙන ඊට පස්සේ 0.8යි 1 8යි 1 8යි 1 කියලා ඔහොම ලියා ගන්න. හරි. ඊට පස්සේ මේක 100ෙන් ගුණ කරනවා. 100ෙන් ගුණ කළාට පස්සේ CI R සමානයි 81.8යි 1 8යි 1 8යි 1 8යි 1 කියලා එන්නේ. ඔය මාර පැහැදිලි. දැන් කරන්න තියෙන්නේ 2න් 1 අඩු කරන්න. මේ CIR ගෙන් R අඩු කරාම
99යි r. 81කින් බිඳුව අඩු කරාම 81යි. ඇයි 8යි 1 8යි 1 8යි 1 8යි 1 8යි 1 8යි මේ කොහොම ටික නැති බංගස්ථාන වෙලා නැති වෙලාම යනවා. මෙන්න r වලට එනවා උත්තරේ 81 බෙදීම 99. මේක ඇතරම 9න් බෙදනවා 9 බෙදීම 11 විතර. එතකොට දැන් ඔන්න මේ රේඩියස් එක්ක වැඩ කරනවට වඩා මේකේ දශමයේ නිරූපණයත් එක්ක වැඩ කරනවට වඩා මේ වගේ පරිමේය සංඛ්‍යාවක් ලෙස ලියාගෙන වැඩ කරන එක දැන් පහසුයි. දැන් අපි යමු මේ ගෝලයේ වර්ගඵලය හොයන්න. මට කියන්න ගෝලයක වර්ගඵලය. මොකක්ද සූත්‍රය? දැන් ඕක දන්නේ නැත්නම් අපි වැඩේ මේ භාගය කළා තියෙනවා. වර්ගඵලයේ සූත්‍රය තමයි 4r වර්ගය. මේක ඔයාලා දැන් ඔයාලා 12 ශ්‍රේණියනේ 13 ශ්‍රේණියේම අපි අන්තිම වාරේ ගුරුත්ව කේන්ද්‍රය කියලා පාඩමක් කරනවා. ඒකෙදි අපි මෙන්න මේ කියන ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය මෙන්න මේ කියන සූත්‍රය ගන්න එක ගැන සාකච්ඡා කරනවා. හැබැයි ඒක ඔයාලා කරන්නේ තව අවුරුදු නේද දෙකකට විතර පස්සේ. දැනට අපි සූත්‍රය ලියාගමු. මේක O level වලක් තියෙනවා. ඊට පස්සේ මේ වගේ වැඩ නම් කරන්න එපා. මේ 5 වලට 22 බෙදීම 7 එහෙම දාන්න එපා. හොඳද? 5 අක්ෂරයට 5 අක්ෂරයේ විදියම ඉන්න අරින්න. එතකොට r කියලා කියන්නේ 9 බෙදීම 11. හරි මේක සුළු කරමු. 4යි 5 9 වර්ගය ඇවිල්ලා 81යි 11 වර්ගය 121යි. 81 ඒවා 4ක්. ඒ 4යි එතකොට 16යි 32යි නේද? ඔව් 32යි 5 බෙදීම 121යි කියලා එනවා. මේක ඒකක දාන පුතේ ඝන මීටර කියලා. හරිද? අන්තිමට ඒකකේ දැම්මහම වර්ග මීටර කියලා අන්තිමට ඒකක දැම්මහම ප්‍රමාණවත්. ඔන්න ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය හෙව්වා. දැන් අපි ගෝලයේ පරිමාව හොයමු. මොකද්ද ගෝලයක පරිමාවට සූත්‍රය? පරිමාවට සූත්‍රය 4 බෙදීම 3යි. මේව නම් අර O level කාලේ වල O level ටෙස්ට් O level පේපර් එකේ ප්‍රධාන පේපර් එකේ ඉස්සරහින් තියෙන ගෝලයක වර්ගඵලයේ පරිමාව එහෙම. දැන් A level කරද්දි මතක තියාගන්න ඕනි. ඔන්න ඕක තමයි සූත්‍රය. 4 බෙදීම 3යි 5 r වලට දාන්න 9 බෙදීම 11 3වෙනි බලය. මේක නම් පුතේ සුළු කරන එක ප්‍රායෝගික නෑ. 9 ඒවා 3ක් කීයද? 9 3වෙනි බලේ 11 3වෙනි බලේ ඒක නම් කැල් එක පොඩ්ඩක් සුළු කරලා බලන්න වෙයි. නැත්නම් ඔයාලට උනත් කටුකොලයක හදලා බලලා මෙතෙන්ට අගයන් ආදේශ කිරීම කරන්න. 11 ගණය හොයලත් ඒක 3ෙන් ගුණ කරන්න ඕනි. හැබැයි මෙහෙම එකක් පොඩි එකක් තියෙනවා. මේ මෙතෙන්ට 3ට මෙතන එක 9 ඉලක්කමක් කපලා තුලු කරන්න පුළුවන් පුංචි එකක් ඒක. උත්තරේ ගන්න එතන. හොඳද? හරි. ඒ විදිහට අපි 4 වෙනි ගාන අවසන් කරමු. පුතේ තාත්වික සංඛ්‍යා ටියුට් එකේ අපි 5 වෙනි ගාන සාකච්ඡා කරමු. 5 වෙනි ගාන තියෙන්නේ පැත්තක දිග 1.6 සාමාවර්ත 6 මීටර වන ඝනකයක පෘෂ්ඨ වර්ගඵලයයි පරිමාවයි. හොඳයි. ඝනකයක් කියන්නේ මොකද්ද? ඝනකයක් කියලා කියන්නේ පැත්තක දිග මේ තියෙන්නේ ඔය දැන් ඔයාලා ඔය අලුත් අවුරුද්දක් ලඟ වෙන්නේ නේද? කැට ගහද්දිහිම අර පාවිච්චි කරන කැටේ ඝනකයක් හැඩේ ගන්නෙ. එතකොට අපි පැත්තක දිග A කියලා ගත්තොත් ඔය ඕකනේ මේ ඝනකයක් කියන්නේ. හොඳයි. මේ ඝනකයක පැත්තක දිග 1.6යි මීටර්ලු සාමාවර්ත 6. මම මේක ලියා ගන්නවා 1.6යි 6යි 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 කියලා ලියා ගන්නවා. මේක අංක 1. ඊට පස්සේ අංක 1 ගුණ කරනවා 10යි. එතකොට එනවා 10යි A සමානයි 16.6යි 6යි 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 කියලා එනවා. දැන් කරන්නේ දෙකෙන් එක අඩු කරන්න. මේ 10යි A ගෙන් A අඩු කළාම 9යි A. හරිම පැහැදිලි. හොඳද? 9යි A කියන්නේ දෙකම එක වගේ ලියන්න එපා. එතකොට පැටලෙනවා. 9 ඔය ඔහොම ලියන්න. 6 ඔක්කොම ටිකට කැපිලා නැති වෙලා යනවා. අඩු කරද්දි එකතු කරද්දි නෙමෙයි 16න් 6 අඩු කරාම 15යි. A සමානයි කියලා එනවා පුතේ 15 බෙදීම 9යි. තව සුළු කරොත් එනවා 5 බෙදීම 3යි. දැන් අපි යමු ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. මේ අහගෙන ඉන්න පෘෂ්ඨ වර්ගඵලය. මේ බලන්න මේ එක පෘෂ්ඨයක වර්ගඵලය. මේ එක පෘෂ්ඨයක වර්ගඵලය ගෝලයේ මේ ඝනකයක A වර්ගයේ. ඒ වගේ පෘෂ්ඨ 6ක් තියෙනවා.
6යි a වර්ගය. හොඳයි. 6යි aට දාන්න පුළුවන් 5 බෙදීම 3 වර්ගය. නේද? 6 ගුණ කිරීම 25 3 වර්ගය මම ඔහොම ලියන්නම්කෝ. තව මේක සුළු වෙන හින්දා මෙතන. මෙයාට මෙයා කැපිලා 2යි. උත්තරයට එනවා පුතේ 50 බෙදීම 3යි මීටර් වර්ගය. ඊට පස්සේ පරිමාව. ඕකත් හරිම ලේසි. මොකද්ද පරිමාව ගණකයක? ඒ ඝණය නේද? පතුලේ වර්ගඵලය ඒ වර්ගය උසින් ගුණ කළාම හරි. එතකොට ඒ ඝණය තමයි පරිමාව වෙන්නේ. ඒ ඝණය කියන්නේ 5 බෙදීම 3 ඝණය. 5 ඝණය 125යි 3 ඝණය 27යි ඝන මීටර. ඔය විදිහට තමයි පුතේ 5 වෙනි ගාන අවසන් වෙන්නේ.